අයිබෝන් ළමයි. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න යන්නේ ගෙදරදීම ඔයගොල්ලන්ට පහසුවෙන්ම ෆේෂියල් එකක් කරගන්න විදිය. ඉතින් සාමාන්‍යයෙන් අපි ෆේෂියල් එකක් කරන්න සැලෝන් එකට යනවා. සැලෝන් එකට ගිහිල්ලා මාසෙකට එකපාරක් අපි ෆේෂියල් එක කරගන්නවා. හැබැයි දැන් තියෙන බිසි ෂෙඩියුල් එකේ සමහර අයට ඒකටත් වෙලාවක් නැති වෙලාවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගෙදරදී ඕගොල්ලන්ටම කරගන්න පුළුවන් විදිහේ ෆේෂියල් එක කොහොමද කරගන්නේ කියලා මම මේ වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ට සැලොන් ප්‍රොඩක්ට් පාවිච්චි කරලම ෆේෂියල් එක කරන්න තමයි කියලා දෙන්නේ. හෝම්මේඩ් ප්‍රොඩක්ට්ස් නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලෝ බය වෙන දෙයක් නැහැ. ඒ ප්‍රොඩක්ට්ස් කිසිම බයක් නැතුව ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරියටම ෆේෂියල් එක කරගන්න මෙතඩ් එක මම කියලා දෙන්නම්. ඉතින් ෆේෂියල් එකක් ඇයි අපි කරගන්න ඕනි කියලා මම කියන්නම්. ඉතින් අපේ හැම දවස් 28ත් 30ත් අතර අපේ ශරීරයෙන් මැරුණු හැම අයින් වෙලා අපිට අලුත් හැමක් හම්බ වෙනවා. ඉතින් මේක රුටීන් එකක් විදිහටම වෙනවා. ඉතින් අපි ෆේෂියල් එකේදී කරන්නේ විශේෂයෙන් මූණේ තියෙන මැරුණු හැම අයින් කරනවා. ඒත් එක්කම ෆේෂියල් එකක් කරද්දී අපේ මූණේ රුධිර ගමනාගමනය ගොඩක් වැඩි වෙලා අපේ ස්කින් එක හොඳටම ග්ලෝ එකක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම අපේ මසල්ස් උත් එල්ලිලා වැටෙන එක අපිට අවම කරගන්න පුළුවන් පැක් එකක් වගේ පාවිච්චි කරන නිසා. ඉතින් මේක ගොඩක් වෙලාවට මාසෙට එකපාරක් සැලුන් එකට ගිහිල්ලා තමයි ගොඩක් අය කරගන්නේ. නමුත් ඒකටත් වෙලාවක් නැති කට්ටියට ගෙදරදී වුණත් මේක කරගන්න පුළුවන්. ඔයගලන්ට වියදම බැලුවොත් ඔයගොල්ලෝ ගන්න පැක් එක ඔයගොල්ලෝ යම් මුදලක් වියදම් කරලා අරගත්තොත් ඔයගොල්ලන්ට මාස ගාණක් මේ ෆේෂියල් එක කරන්න පුළුවන්. සැලුන් එකට දෙන වියදමට වඩා ගොඩක් අඩු වියදමක් තමයි වෙන්නේ. ඉතින් මම වැඩිපුර කතා කරන්නේ අපි වීඩියෝ එකට යමු. ඊට කලින් ඔයගොල්ලෝ අපේ channel එකේ ගොඩක් ප්‍රොඩක්ට්ස් හදන හැටි, homemade products, ඒ වගේම cosmetic, professional products හදන හැටි අපේ courses වලින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපේ videos වලට කැමති නම් අපිට like එකක් දාන්න. ඔයගොල්ලෝ තාම මේ වීඩියෝ එක අපිව subscribe කරන්නේ නැතුව නම් බලන් ඉන්නේ. අපේ channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ළමයි අද අපි මේ gold kit එකෙන් තමයි facial එක කරන්න යන්නේ. ඉතින් මේ kit එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් Derma website එකේ තියෙනවා. ඒගොල්ලෝගෙන් order කරලා online උනත් ඔයගොල්ලන්ට ගෙන ගන්න පුළුවන්. මේකේ full facial එක කරන්න අවශ්‍ය හැමදේම තියෙනවා. ඔයගොල්ලන්ට cleanser එක, එතකොට cream එක, massaging cream එක, face scrub එක, toner එක, ඒ වගේම පැක් එක, සීරම් එක මේ ඔක්කොම තියෙනවා. ඒගොල්ලොන්ගේ බොක්ස් එකේ මේ වගේ ස්ටෙප්ස් උත් දාලා තියෙනවා. ඉතින් අපි ෆේෂියල් එක කරන්න දැන් රෙඩි වෙමු. මම ෆේෂියල් එක කරන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගෙදරදී කරනවා නම් මේ වගේ සාමාන්‍යයෙන් ඇඳුමකට ටවල් එකක් එහෙම දාලා රෙඩි වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි ක්ලෙන්සර් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම ක්ලෙන්සර් එක පාවිච්චි කරලා මූණ ක්ලීන් කරගන්නවා. ක්ලෙන්සර් එකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ අපේ ෆේස් වොෂ් එකට වඩා අපි පාවිච්චි කරන ෆේස් වොෂ් එකට වඩා 5-6 ගුණයකින් අපේ ස්කින් එකේ තියෙන කුණු දූවිලි ක්ලෙන්සර් එකට අයින් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ෆේෂියල් කිට් වල එන්නේ ඩීප් ක්ලෙන්සර්ස්. ඉතින් මේවා ගත්තට ඔයගොල්ලෝ ඩේලි පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මාසෙට එකපාරක් වගේ මේ වගේ ඩීප් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට මෙන්න මම වීඩියෝ එකේ පේනවා වගේ ක්ලෙන්ස් එක මූණට ඇප්ලයි කරලා හොඳට ඔයගොල්ලන්ට මේක මසාජ් කරගන්න ඕනේ. ඉතින් මේක මසාජ් කරද්දිත් හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝගේ ස්කින් එක උඩ අතට තමයි මසාජ් කරන්න ඕනේ. මොකද පහතට ඔයගොල්ලෝ මසාජ් කරොත් එහෙම මේක එක දිගට ඔයගොල්ලෝ කාලයක් කරනකොට ඔයගොල්ලෝගේ හැම එල්ලිලා වැටෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම ෆේස් වොෂ් එකක් වුණත් පාවිච්චි කරද්දී උඩ අතට ඔයගොල්ලෝ මසාජ් කරන එක තමයි ගොඩාක් හොඳ. එතකොට අපේ හැම එල්ලිලා වැටෙන එක ගොඩාක් අඩු වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ෆේෂියල් එක කරනකොට වතුර පොඩි භාජනයක වතුර ටිකක් ඔයගොල්ලෝ ළඟ තියාගන්න. එතකොට මේක සාමාන්‍යයෙන් වේලෙනකොට ඇඟිලි වලට පොඩ්ඩක් වතුර තෙමාගෙන ඔයගොල්ලන්ට ක්ලෙන්ස් එක හොඳට මුණ පුරා එහෙම ලස්සනට මසාජ් කරලා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් වැඩියෙන් ඔයගොල්ලෝගේ white heads black heads වගේ තියෙන තැන් ගොඩක් වෙලාට white heads එම යනවා. white heads එම තියෙන තැන්වල හොඳට ඔයගොල්ලෝගේ ඇඟිලි තුඩු වලින් ඇතුළුවා නම් හරි. ඇස් වටේ ඇතුල් වෙනකොට ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න. මම මේ අතුල්ලනවා වගේ ඒක කරන්න ගොඩාක් හයියෙන් ඇස් වටේ එහෙම ඔයගොල්ලෝ මසාජ් කරන්න යන්න එපා. එහෙම වුණොත් එතන හැම වුණත් එල්ලලා වැටෙන්න පුළුවන්. ඉතින් ගෙදරදී කරද්දී ගොඩාක් ෆේස් එකේ තියෙන ප්‍රෙෂර් පොයින්ට්ස් ගොඩාක් තද කරලා අතුල්ලන්න එපා. ගොඩාක් හිමීට කරන්න. මොකද දැන් මේක අපි ගෙදරදීනේ කරගන්නේ. අපි බියුටිෂියන් කෙනෙක්ට කියලා නෙමෙයි කරගන්නේ. ඒ නිසා ගොඩාක් සේෆ් විදිහට තමයි අපි කරන්න ඕනේ. එක හිමීට ඔයගොල්ලන්ට මසාජ් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට විනාඩි 10ක් වගේ
මේ ක්ලෙන්ස් එක හොඳට මූණට දාලා මේ වගේ හොඳ මසාජ් එකක් හොඳට මේ මූණ පුරාම ඇතුළුවා නම් හොඳයි. එතකොට අර තියෙන white heads අපේ කුණු දූවිලි මේ හැම දෙයක්ම අයින් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මූණේ තියෙන ක්ලෙන්ස් එක අයින් කරගන්න ඔයගොල්ලන්ට ස්පොන්ජ් එකක් අවශ්‍ය වෙනවා. ෆේෂල් ස්පොන්ජ් තියෙනවා කඩේ. ඔයගොල්ලන්ට ලොකු ගාණක් නැහැ. එකක් අරන් තියාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් තමයි මේක අයින් කරන්න ඕනේ. එකපාරට වතුර දාලා මූණෙන් අයින් කරන්න යන්න එපා. අර වගේ අයින් කරනකොට තමයි ඔයගොල්ලන්ට මූණේ තියෙන කුණු දූවිලි, විස බීජ, එතකොට white heads, black heads වගේ ඒවා maximum අයින් වෙලා යන්නේ. ඉතින් මෙන්න මේ වගේ soft sponges තියෙනවා. ඒ වගේ sponge එකකින් මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ උඩ අතට ඔයගොල්ලන්ට sponge එක තියලා අයින් කරගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ඔයගොල්ලොන්ගේ මූණේ තියෙන deep එකේ තියෙන කුණු pores වල ඇතුලේ තියෙන කුණු දූවිලි උනත් එළියට එනවා මේ cleanse එකට. ඉතින් මේ cleanse එක ගොඩාක් වෙලාවට මේ 24 karat මේ gold pack එක ගොඩාක් brides වලට use කරනවා salons වල. ඉතින් මේක ඔයගලන්ට අරන් තියාගන්න පුළුවන් මාසෙට එකපාරක් වගේ මේක පාවිච්චි කරන්න. ඉතින් ෆේෂල් එක ඔයගොල්ලෝගේ ස්ට්‍රෙස් එක රිලීෆ් වෙන්න ඒ වගේ එකකට ෆේෂල් කරගන්න යන කෙනෙක් නම් මේක ගෙදරදී කරගන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට සැලොන් එකේ ගිහලා කරගන්න පුළුවන්. හැබැයි මූණේ තියෙන අපේ අර ඩල්නස් එක, එතකොට white head, black heads මේ වගේ දේවල් අයින් කරගන්න නම් ඔයා ෆේෂල් එක කරන්නේ ගෙදරදී ඔයාට මේ වගේ ස්ටෙප්ස් පාවිච්චි කරලා ෆේෂල් එක කරගන්න පුළුවන්. ගොඩක් වෙලාට මාසෙට එකපාරක් මේ වගේ කරනකොට ගොඩක් දුරට ස්කින් එක අපිට ක්ලියර් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේ මම වීඩියෝ එකේ පෙන්නනා වගේ ස්ටෙප්ස් ඔයගොල්ලෝ ෆලෝ කරලා හොඳටම ෆේස් එකේ තියෙන ක්ලෙන්සර්ස් ටික අයින් කරගන්න. අනිවාර්යෙන්ම ක්ලෙන්සර් ඇස් වටේවත් කොහෙවත් තියෙන්න බෑ. ඔක්කොම ටික හොඳට වතුර පොඟවලා ස්පොන්ජ් එකට පොඟෝ ඔයගොල්ලෝ මේ ටික අයින් කරගන්න. ඒ වගේම දැන් ස්පොන්ජ් එක දානේ වෝටර් එකත් සැරේ මාරු කරන්න. එහෙම නැති වුණොත් එහෙම අර එකම වතුරේ කියන්නේ දැන් ක්ලෙන්සර් කරාම අපේ කුණු දූවිලි එළියට එන්නේ. ඒක ආයෙත් මූණට යන්න පුළුවන්. ඔයගොල්ලෝ ස්පොන්ජ් එක හරියට මේ හොඳට හොදලා නැවත පාවිච්චි කරේ නැත්තම්. ඊට පස්සේ ස්ටෙප් එක ඇත්තටම ස්ක්‍රබ් කරන එක. ඉතින් මම ස්ක්‍රබ් කරගෙන දැන් ස්ක්‍රබ් එක රිමූව් කරන විදිය පෙන්නනවා. ඔයගොල්ලෝ ස්ක්‍රබ් එක මොකක් හරි මේ ඇඟිලි තුඩු වලින් ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට බ්‍රෂ් එකක් තියෙනවා නම් බ්‍රෂ් එකෙන් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. ස්ක්‍රබ් එකත් ඇප්ලයි කරලා විනාඩි 15ක් වගේ තියලා තමයි ස්ක්‍රබ් එක රිමූව් කරන්න ඕනේ. ස්ක්‍රබ් එක විනාඩි 10ක් වගේ තියලා ඊටු විනාඩි 5 හොඳට මසාජ් කරන්න. අපි ක්ලෙන්ස් එක මසාජ් කරා වගේ හොඳටම මසාජ් කරන්න. මසාජ් කරලා ස්ක්‍රබ් එකත් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. ස්ක්‍රබ් එකේ චූටි බීඩ්ස් තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම යනකම්ම අයින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඊළඟ ස්ටෙප් එක මෙන්න මේක. අපි ඊට පස්සේ දාන්නේ මසාජින් ක්‍රීම් එක. මේක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට පිම්පල්ස් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ෆේස් එකේ ගොඩාක් පිම්පල්ස් තියෙනවා නම් මසාජින් ක්‍රීම් එක ස්කිප් කරන්න. ඒක ගාලා මසාජ් කරන්න එපා. මොකද ඒ වුණාම පිම්පල්ස් එහෙම කැඩිලා ඒකේ තියෙන විස බීජ තව තැනක ගෑවිලා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම මසාජ් කියලා කරන්නේ අපි ගොඩක් වෙලාවට අපේ මූණේ තියෙන ඒ කියන්නේ රුධිර වාහනය වැඩි කරගන්න. එහෙම වුණාම ස්කින් එක හොඳට ග්ලෝ එකට තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාට පිම්පල්ස් තියෙන අයට කරන්න ගියාම තව පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. පෝර්ස් එහෙම ගොඩක් ඕපන් වෙලා පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. ඔයාලට පිම්පල්ස් වගේ තියෙන කවුරු හරි වීඩියෝ එක බලනවා නම් මේ මසාජ් කරන මේ ස්ටෙප් එක ස්කිප් කරන්න. ඒක කරන්න එපා. ඒ වගේම ස්ක්‍රබ් එකත් ඇප්ලයි කරද්දී ගොඩාක් පරිස්සමින් ඇප්ලයි කරන්න. ගොඩාක් මසාජ් කරන්න යන්න එපා. ස්ක්‍රබ් කරද්දී ඔයගොල්ලෝ නෝමල් ස්ක්‍රබ් එක ගාලා අයින් කරගන්න. අනිත් අයට ස්ක්‍රබ් එක ගාලා හොඳට මං කිව්වා වගේ ඒ කියන්නේ විනාඩි 15ක් තියෙනවානේ. 10ක් තියලා ඊට පස්සේ ඊටු 5 මසාජ් කරන්න පුළුවන්. හැබැයි අර වගේ පිම්පල්ස් තියෙනවා නම් ඒ කරන්න එපා. එහෙමම තියලා හිමිට අයින් කරලා දාන්න. මසාජින් ක්‍රීම් එක ස්ක්‍රබ් කරන්න. අනිත් අයට නම් මසාජින් ක්‍රීම් එක ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට මූණේ මාක්ස් වගේ තියෙනවා නම් ඒ වගේ නම් ගොඩාක් හොඳයි. මසාජින් ක්‍රීම් එක දාලා හොඳට මසාජ් කරන්න ඇස් වටේ. එතකොට ෆේස් එකේ මේ හැමතැනම හොඳට මසාජ් කරන්න. එතකොට ස්කින් එකේ හොඳ ග්ලෝ එකක් එනවා. ඒ වගේම අපේ මැරුණු හැම අයින් වුණාට පස්සේ එන අලුත් හැමත් හොඳට අපිට හොඳ ග්ලෝනස් එකක් දෙන්න එනවා. ඒත් එක්කම ඔයගොල්ලෝගේ white heads, black heads වගේ ඒවත් මේ ස්ටෙප් එකේදී හොඳට රිමූව් වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක පිම්පල්ස් තියෙන කට්ටිය ඇරෙන්න අනිත් හැමෝම
ෆලෝ කරා නම් හොඳයි. ඉතින් මසාජ් කරන්න ඔයගොල්ලෝ වැඩි දන්නේ නැත්නම් මම වීඩියෝ එකේ පෙන්නලා තියෙන එක ස්ටෙප්ස්. ඉතින් ඒ වගේ කරන්න හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ හැමදේම උඩ අතට තමයි කරන්න ඕනේ ෆේස් එකේ. යටට කරන්න එපා. ඒ කියන්නේ ස්කින් එක මසාජ් කරනකොට යටපැත්තට මසාජ් කරන්න එපා. එහෙම කරොත් එහෙම ස්කින් එක එල්ලලා වැටෙන්න බලනවා. ඒ නිසා හැම වෙලෙම උඩ අතට තමයි මසාජ් එක. එතකොට ඔයගොල්ලෝ රිමූව් කරගන්නකොට ස්පොන්ජ් එකෙන් මේ ප්‍රොඩක්ට්ස් රිමූව් කරගන්නකොට ෆේස් එකෙන් ඒ රිමූව් කරගන්න ඕනේ උඩ අතට. ගොඩක් ස්කින් එක තද කරන්නත් එපා. මොකද ෆේස් එකේ ප්‍රෙෂර් පොයින්ට්ස් තියෙනවා. ඒවා හැම ඕනට වඩා තද වෙන්න හොඳ නැහැ. ඒ නිසා ගොඩක් ස්කින් එක තද කරන්නත් එපා. මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ ස්ටෙප්ස් ෆලෝ කරන්න ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව ෆේෂියල් එක හොඳටම කරගන්න පුළුවන්. ඉතින් ඩර්මා මේ පැක් එක මම කිව්වා වගේ ඔයගොල්ලන්ට ඩර්මා වෙබ්සයිට් එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් නම් ගොඩක් shops වලත් තියෙනවා. මේ ගෝල්ඩ් පැක් එක නැතුව ඔයගොල්ලන්ට normal ඒගොල්ලන්ගේ තනි ප්‍රොඩක්ට්ස් උත් තියෙනවා. මම ගත්තේ ගෝල්ඩ් පැක් එක. නමුත් ඔයගොල්ලන්ට normal ෆේෂියල් එකක් කරගන්න normal products උත් තියෙනවා. ඒව අරගෙනත් මේ ස්ටෙප් එක ෆලෝ කරලා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඊළඟට මම ඇප්ලයි කරන්නේ පැක් එක. ගෝල්ඩ් පැක් එක නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ ජෙල් එකක් විදියට තමයි එන්නේ. මොකද මේක ඒගොල්ලෝ සාමාන්‍ය පාවිච්චිට ඒතකම සලෝන්ස් වල තියෙනවා ගැල්වනික් මැෂින් කියලා. ඉතින් මේ ගැල්වනික් මැෂින් එකටත් දාලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක එන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් වෙන පැක්ස් නම් ඇප්ලයි කරලා හැමම තියලා තියෙනවා. නමුත් මේ පැක් එක ඇත්තටම පොඩි මසාජ් එකක් දෙන්න ඕනේ. ස්කින් එක ඇතුළට යන්න ඕනේ මේ ප්‍රොඩක්ට්ස්. එහෙම තමයි මේ පැක් එක ඒගොල්ලෝ හදලා තින්නේ. මේක අපි යූෂුවල් පාවිච්චි කරන පැක් එකක් වගේ නෙවෙයි. හොඳට ජෙල් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ෆේස් එක පුරාම මේක ඇප්ලයි කරලා මේකත් සුට්ටක් ෆේස් එක පුරාම හොඳට විහිදෙන විදියට ඇඟිලි තුඩු වලින් ඔයගොල්ලෝ හොඳට ඒක ඇප්ලයි කරගන්න. ඉතින් ඒක හරියම පහසුයි. ඒ වගේම ස්කින් එකටත් හරිය සනීපයක් දැනෙනවා මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඉතින් මේ පැක් එක ආලේප කරලත් ඔයගොල්ලෝ විනාඩි 15ක් වගේ ස්කින් එකේ හැමම තියලා තියන්න. එතකොට ඒකේ ඇතුලේ තියෙන මේ විටමින්ස් ඒ ඔක්කොම අපේ ස්කින් එක ඇතුලට උරනවා. මේක ගොඩාක් බ්‍රයිට් වෙන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් සුදුසු ෆේෂියල් එකක්. ඉතින් ඔයගලන්ට සැලොන් එකේ ගිහිල්ලා හරි නැත්නම් ගෙදරදී හරි මේ ස්ටෙප්ස් ෆලෝ කරලා ඔයගලන්ට කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකත් රිමූව් කරනවා. ඒක නම් ගොඩාක් රිමූව් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ජෙල් එකක් වගේ නිසා ගොඩක් වෙලාට ස්කින් එකට ගොඩාක් උරනවා. ඊටු වැඩිපුර උඩ තියෙන ටික ඔයගලන්ට අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැක් එක ඔයගොල්ලෝ අයින් කරාට පස්සේ අපිට තියෙන්නේ ෆයිනල් එක අපේ ටෝන එකයි සීරම් එකයි. මේකේ ටෝන ඇන් සීරම්ස් දෙකම එනවා. ඉතින් ඔයගොල්ලන්ට ටෝන අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඒ වගේම තමයි සීරම් එක. මේකේ ඉන්නේ විටමින් C සීරම් එකක්. කාට හරි විටමින් C ඇලර්ජික් නම් ඒගොල්ලෝ මේ සීරම් එක පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ ඕල්රෙඩි මොනවා හරි විටමින් C සීරම්ස් පාවිච්චි කරනවා නම් නැවත මේක පාවිච්චි කරන්න එපා. ඒ පාවිච්චි කරන එකම පාවිච්චි කරන්න. මේක සාමාන්‍යයෙන් විටමින් C සීරම් එකක් වැඩි පාවිච්චි කරන්න නැති කෙනෙක්ට හොඳයි. ඇලර්ජි නැති අයට කිසි ප්‍රශ්නයක් නැහැ, පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් විටමින් C සීරම් එකට යන්න එපා. මේක ගොඩක් වෙලාවට විටමින් C සීරම් එකෙන් වෙන්නේ ස්කින් එක අපේ බ්‍රයිට් වෙන එක. නමුත් විටමින් C කියන දේ හැමෝටම ගැලපෙන්නේ නැහැ. සමහර අයට මේක ඇලර්ජි වෙනවා. ඒ වගේ තියෙන අයයි. ඒ වගේම ඔයගොල්ලෝ ඕල්රෙඩි විටමින් C ප්‍රොඩක්ට්ස් ගොඩාක් පාවිච්චි කරනවා නම් නැවත මේ සීරම්ස් දාන්න එපා. මොකද විටමින් C ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔයගොල්ලෝ ස්කින් එකට පාවිච්චි කරොත් ස්කින් එක ඩල්නස් එක යන්නේ නැහැ, තව වැඩි වෙනවා. ඒ වගේම පිම්පල්ස් වගේ දේවලුත් තව ඇති වෙන්න පුළුවන්. එතකම සීරම් පාවිච්චි කරද්දි මම කියන්නම්. දැන් මේකේ ඔයගොල්ලෝ වීඩියෝ එකේ පේනවා ඇති. මම ස්කින් එක ටච් වෙන්න නෙමෙයි සීරම් එකේ ඒ බොටල් එකේ ඩ්‍රොපර්ස් අරන් දාන්නේ. කවදාවත් ස්කින් එක ටච් වෙන්න දාන්න එපා. එහෙම ස්කින් එක ටච් වුණොත් එහෙම අපේ ස්කින් එකේ තියෙන විස බීජ වගේ දේවලුත් ආයි බොටල් එකට යන්න පුළුවන්. එතකොට බොටල් එක පුරාම විස බීජ පැතිරෙනවා. ඉතින් ඊට පස්සේ සීරම් එක අපි කොච්චර යූස් කරත් කිසිම වැඩක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම විශේෂයෙන් පිම්පල්ස් තියෙන අය ඒ වගේ දේවල් කරන්න එපා. එහෙම වුණොත් ඒ පිම්පල් එකේ බැක්ටීරියාස් අර බොටල් එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් දැන් මගේ ෆේෂියල් එක ඉවරයි. ඔයගලන්ට පේනවා ඇති. ස්කින් එක කලින් තිබ්බට වඩා ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. හොඳට මතක තියාගන්න ෆේෂියල් එකෙන් සුදු වෙන්නේ නැහැ. ග්ලෝ එකක් තමයි එන්නේ.
ඉතින් මං හිතනවා වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ගෙදරදීම ෆේෂියල් එකක් කරගන්නේ කොහොමද කියලා ඉගෙනගෙන ඇති කියලා. ඉතින් මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. මං අනිවාර්යෙන් ඔයගොල්ලන්ට රිප්ලයි කරන්න. ඉතින් මම පෙන්නපු ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලන්ට මාකට් එකේ ගන්න පුළුවන්. ගන්නකොටත් ඔරිජිනල් ප්‍රොඩක්ට් ගන්න. ඔයගොල්ලන්ට දර්මා පේජ් එකේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. තන තියෙන ෆේක් ඒවට රැවටෙන්න එපා. දැන් ගොඩාක් ෆේක් ප්‍රොඩක්ට්ස් ඒ බ්‍රෑන්ඩ්ස් වල ෆේක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. ඒ පේජ් එකටම ඩිරෙක්ට් ගිහිල්ලා ඔයගොල්ලෝ ජෙනුවින් ඒගොල්ලොන්ගේම ප්‍රොඩක්ට්ස් බයි කරන්න. එතකොට ඔයගොල්ලන්ට හොඳ බෙනිෆිට් එකක් ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන එකේ. ඉතින් මම නැවතත් ඔයගොල්ලොන්ව අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.